कंट्रोलर जनरल कार्यालय इनफैम्स पद्धति වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම कंट्रोलर जनरल कार्यालය කළමනාකරණ සේවා නිලධාරී ප්‍රභාත් වීරසිංහ. මේ මොහොතේ මට සහාය වෙනවා කළමනාකරණ සේවා නිලධාරී සමන් දසනායක මහතා. වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 3/2026 හා ඒ සමග නිකුත් කර ඇති පරිශීලක උපදෙස් සංග්‍රහය කියන යූසර් මැනුවල් එක මගින් මෙම පද්ධතියේ ගොඩනැගිලි සම්බන්ධ තොරතුරු වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. ඊට අමතරව ප්‍රායෝගිකව අදාළ කටයුතු කරගෙන යන්න පහසුවක් වීම අරමුණින් අපි මේ වීඩියෝ නිකුත් කරනවා. මේ චක්‍රලේඛ ඔබට අපේ වෙබ් අඩවියට ගිහිල්ලා මෙන්න මෙතනින් ලබා ගන්න පුළුවන්. චක්‍රලේඛය සහ යූසර් මැනුවල් එක මෙන්න මේ ආකාරයට 2026 වර්ෂය සිලෙක්ට් කරාට පස්සේ මෙතන යූසර් මැනුවල් එක තියෙනවා. මෙතන චක්‍රලේඛය තියෙනවා. ඉන්ෆෑම්ස් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ වගේම Google Chrome වෙබ් බ්‍රවුසර් එක වගේ වඩාත්ම සුදුසුයි කියලා අපි නිර්දේශ කරනවා සිස්ටම් එක ඉදිරියට කරගෙන යන්න. මුලින්ම අපි බලමු ඉන්ෆෑම්ස් පද්ධතියට කොහොමද ඔබ ඇතුළත් වෙන්නේ කියන එක. මේ ආකාරයට Google Chrome වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එක මත systems.treasury.gov.lk කියලා ටයිප් කරලා එන්ටර් කරාම ඔබට මේ වගේ මුදල් අමාත්‍යාංශ ඩිජිටල් ස්පේස් එකට ඔබ රැගෙන යනවා. මෙන්න මේ ස්ථානයේ තියෙන ඉන්ෆෑම්ස් කියලා අයිකන් එකක්. මෙන්න මේක ක්ලික් කිරීම මගින් අපගේ පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්. පද්ධතියට ඇතුළත් වුණාට පස්සේ ඔබට පෙන්නනවා මෙන්න මේ විදිහට රෙජිස්ටර් සහ ලොගින් කියලා බටන් දෙකක්. ඔබ අලුත්ම යූසර් කෙනෙක් නම් ඔබ මෙන්න මේ රෙජිස්ටර් බටන් එක ක්ලික් කරලා ඔබ මුලින්ම ලියාපදිංචි වෙන්න ඕන පද්ධතිය තුල. ඔබ දැනටමත් ඉන්න යූසර් කෙනෙක් නම් මේ ලොගින් කියන බටන් එක ප්‍රෙස් කරලා ඔබගේ හැඳුනුම්පත් අංකය සහ ඔබ සකසාගත් පාස්වර්ඩ් එක උපයෝගී කරගෙන පද්ධතියට පිවිසෙන්න පුළුවන්. ඔබ නව යූසර් කෙනෙක් නම් ඔබට ඔබගේ account එක හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම අපේ CGO ශ්‍රී ලංකා ඉන්ෆෑම්ස් කියන YouTube channel එකේ අපි මුලින් දාපු වීඩියෝ එකක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක නරඹලත් ඔබට පුළුවන් යූසර් කෙනෙක් අලුතින් කොහොමද ක්‍රියේට් කරන්නේ කියන එක බලා ගන්න. ඒ වගේම යූසර් මැනුවල් එක හොඳින් පරිශීලනය කරොත් ඒකෙත් හොඳ විස්තරයක් තියෙනවා කොහොමද අලුත් යූසර් කෙනෙක් රෙජිස්ටර් කරන්න කියලා. බිල්ඩින් මොඩියුල් එක සම්බන්ධයෙන් රාජකාරී කටයුතු කිරීමට තියෙනෙත් වාහන මොඩියුල් එක සම්බන්ධයෙන් දැනට රාජකාරී කරන යූසර්ස්ලටම නම් ඔවුන්ට හැකියාව තියෙනවා තමන්ගේ ප්‍රොෆයිල් එක එඩිට් කරගන්න. ඒ සඳහා සිස්ටම් එකේ ලොගින් බටන් එක ප්‍රෙස් කරලා ඔබගේ හැඳුනුම්පත් අංකය සහ ඔබගේ දැනටමත් ඇති පාස්වර්ඩ් එක මේ විදිහට ටයිප් කරලා සිස්ටම් එකට ලොග් වුණාට පස්සේ මේ ඔබේ නම අවසානයේ මේ පහතට ඇති ඩවුන් ඇරෝ කී එක ප්‍රෙස් කරාම ඔබට දැක් ගන්න පුළුවන් මෙතන ප්‍රොෆයිල් කියලා මෙනු එකක් තියෙනවා. ප්‍රොෆයිල් ක්ලික් කරලා ඊළඟට මෙන්න මේ පහතින්ම තියෙන එඩිට් ප්‍රොෆයිල් ක්ලික් කරාම ඔබගේ දැනට ඔබගේ තියෙන ප්‍රොෆයිල් එක මෙතන පෙන්නනවා. ඒකේ හැඳුනුම්පත් අංකය හැර අනෙක් ඕනෑම දෙයක් ඔබට මෙතනදී එඩිට් කරගැනීමේ පහසුව තියෙනවා. ඔබගේ දුරකථන අංක වෙනස් වෙලා නම් මෙතනින් ඔබට දුරකථන අංක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ ස්ථාන මාරුවක් ලබාගෙන ඇවිල්ලා නව සේවා ස්ථානයේත් ඔබට ඉන්ෆෑම්ස් පද්ධතියේ කටයුතු කරන්න තියෙනවා. මෙතන ඔබට ඔබගේ ආයතනය මාරු කරගන්න පුළුවන්. ඊළඟට අලුතෙන් G1 ෆෝම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඔබ දැනටත් වාහන සහ ගොඩනැගිලි යන කොටස් දෙකම ඔබට පැවරලා තියෙනවා නම් වාහන සහ ගොඩනැගිලි ඉස්සරහින් හරි ලකුණක් යොදලා ඔබගේ ආයතන ප්‍රදානිය අත්සන් කරාට පස්සේ ඒක PDF ෆෝමැට් එකට ස්කෑන් කරගෙන මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. ඒත් සමගම ඔබගේ හැඳුනුම්පත මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න ඕන PDF ෆෝමැට් එකට. මේ දෙකේම එකතුව PDF ડોකියුමන්ට් දෙකේම එකතුව මෙගාබයිට් එකකට වඩා අඩු වෙන්න ඕන. නැත්නම් ඔබට error එකක් එයි error code 500 කියලා. මේ සියලුම කටයුතු අවසානයේදී මෙන්න මෙතන අප්ඩේට් බටන් එක ක්ලික් කරාම ඔබව පෙන්නනවා कंट्रोलर जनरल कार्यालයේ අලුතින් රික්වෙස්ට් එකක් එවලා තියෙනවා කියලා ඔබව පෙන්නනවා. එතකොට कंट्रोलर जनरल कार्यालයේ නිලධාරියෙක් ඔබ පරීක්ෂා කරලා බලලා ඔබට අනුමැතිය දුන්නොත් එතනින් ඉස්සරහට ඔබට වාහන මොඩියුලේ සහ බිල්ඩින් මොඩියුලේ යන දෙකේම කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. වාහන මොඩියුලේ වගේම බිල්ඩින් මොඩියුල් එකටත් යූසර්ස්ලා දෙන්නෙක් අවශ්‍ය කරනවා data entry officer සහ data verification officer කියලා. ඔබගේ ආයතනයේ තියෙන බිල්ඩින් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නම්
එක් නිලධාරියෙකුට වැඩිය නිලධාරීන් කීප දෙනෙක් වුණත් ඔබට සකසා ගැනීමේ පහසුව සලසලා තියෙනවා. ඒ අනුව යූසර්ස්ලා හදාගන්න ටික අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟට අපි ගොඩනැගිලි මොඩියුලේ සම්බන්ධයෙන් ඉස්සරහට කතා කරමු. බිල්ඩින් මොඩියුල් එක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් යුක්ත වෙනවා. බිල්ඩින් රෙජිස්ට්‍රේෂන් සහ බිල්ඩින් යුටිලයිසේෂන්. බිල්ඩින් රෙජිස්ට්‍රේෂන් එකේදී කරන්න තියෙන්නේ ගොඩනැගිල්ලේ භෞතික තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම. ඒකෙදී ගොඩනැගිල්ලේ තිබෙන තට්ටු ප්‍රමාණය, භාවිතා කරන ආයතන ප්‍රමාණය, ඔවුන් වෙනුවෙන් වෙන් කරලා තියෙන භූමි ප්‍රමාණය වගේ දේවල් තමයි මෙතනදී එන්ටර් කරන්න තියෙන්නේ. රජයේ ගොඩනැගිල්ලක් නම් අදාළ රජයේ ආයතනය විසින් මේ බිල්ඩින් එක ලියාපදිංචි කරන්න ඕන. ඒ වගේම තමයි අයිතිකරු පිළිබඳ තොරතුරු අපැහැදිලි අවස්ථාවක එම ගොඩනැගිල්ල භාවිතා කරන ආයතනය විසින් ලියාපදිංචිය සිදු කරන්න ඕන. ඒ වගේම පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී පදනම මත රජයේ ආයතනයක් සිටින අවස්ථාවක එම කුලී පදනම මත ඉන්න ආයතනය විසින් මේ ගොඩනැගිල්ල හෝ ගොඩනැගිල්ලේ භාවිතා කරන කොටස ලියාපදිංචි කිරීම සිදු කරන්න ඕන. ඊළඟට බිල්ඩින් යුටිලයිසේෂන් කියන කොටසදී සිද්ධ වෙන්නේ මුලින් රෙජිස්ටර් කරන ලද බිල්ඩින් එක තුල තමන්ගේ භාවිතය සම්බන්ධ තොරතුරු ඇතුළත් කිරීම. එතෙන්දී භාවිතා කරන ආකාරය, සේවක සංඛ්‍යාව වගේ සුළු දත්ත ප්‍රමාණයක් තමයි මෙතෙන්දී ඇතුළත් කිරීමට සිද්ධ වෙන්නේ. මේදී ඔබ අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් වෙන්නේ බිල්ඩින් රෙජිස්ට්‍රේෂන් කියන කොටස සිදු කරන්න ඕන මුලින්. එහෙම නැතුව බිල්ඩින් යුටිලයිසේෂන් කියන කොටස සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි බලමු සිස්ටම් එකේ බිල්ඩින් එකක් කොහොමද රෙජිස්ටර් කරන්න කියන එක. ආයතනයේ data entry officer සිස්ටම් එකට ලොග් වුණාට පස්සේ මෙන්න මෙතන මේ navigation panel එකේ පහතින් පේනවා add asset information කියලා. මෙන්න මේ add asset information button එක ක්ලික් කරාම මෙතන තියෙනවා add building කියන එක. add building කිව්වට පස්සේ මෙන්න මේ building වල කටයුතු ආරම්භ කරන ස්ථානය තමයි මෙන්න මේ ස්ථානය. මේ ස්ථානයේ ඔබට මේ දැක ගන්න පුළුවන් නිල් පැහැති පසුබිමක යම් යම් තොරතුරු අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ තොරතුරු පැහැදිලිව පරිශීලනය කරාම ඔබට පහසුවක් වෙනවා කොහොමද මේකේ තොරතුරු වාර්තා කරන්න කියලා. අපේ සිස්ටම් එක පුරාවටම මේ වගේ නිල් පැහැති පසුබිමේ තොරතුරු දීලා තියෙනවා. ඔබ data enter කරගෙන යනකොට අන්න ඒ ටිකත් හොඳින් පරිශීලනය කරොත් ඔබට පහසුවක් වේවි ඔබගේ කටයුතු කරගෙන යන්න. ඊළඟට මෙන්න මේ තැඹිලි පැහැති පසුබිමක මේ බටන් තුනක් පේනවා ඔබට. මෙන්න මේ බටන් එක ක්ලික් කරාම ඔබට බිල්ඩින් මොඩියුල් එකේ ෆ්ලෝ chart එක ඔබට දැක ගන්න පුළුවන් කොහොමද මේ තොරතුරු ගලා යන්නේ කියලා. මේවා හොඳින් අධ්‍යයනය කරලා data enter කරන්න පටන් ගන්නවා නම් ගොඩාක්ම ඔබට පහසුවක් වේවි වැඩ කටයුතු කරගෙන යන්න. ඊළඟට මෙන්න මේ බිල්ඩින් රෙජිස්ට්‍රේෂන් බටන් එක යට පේනවා ඔබට data fields description කියලා. ඔබ තොරතුරු ඇතුළත් කළ යුත්තේ මොනවාද කියන එක මෙන්න මේකේ මෙන්න මේ පෝරමය තුල අපි දක්වලා තියෙනවා. ඔබ තොරතුරු ඇතුළත් කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙන්න මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ අවශ්‍ය තොරතුරු ටික ඔබ මුලින් සොයාගත්තොත් ඔබට පහසුවක් වේවි ඔබගේ වැඩ කටයුතු කරගෙන යන්න. මොකද විනාඩි 2කට වඩා ඔබ අක්‍රියව මේ පද්ධතිය තුල සිටියොත් සිස්ටම් එක ඔටෝ රීසෙට් වෙනවා. එතකොට ඔබ කරපු කිසිම දෙයක් සේව් වෙන්නේ නැහැ. ඒක නිසා මේ තොරතුරු සියල්ලම මුලින් සොයාගෙන ඉවර වෙලා data enter කරන්න පටන් ගන්නවා නම් ඔබට වඩාත්ම පහසුවක් වේවි. ඒ වගේම මේ යුටිලයිසේෂන් වලත් ඔබට අවශ්‍ය කරන තොරතුරු මොනවාද කියන එක මෙන්න මේ ෆෝම් එකේ තියෙනවා. ඒ ෆෝම් එකත් ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ තොරතුරුත් හොයාගෙන ඔබ වැඩ පටන් ගන්නවා නම් ඔබට ගොඩාක් පහසුවක් වේවි. දැන් අපි බලමු මුලින්ම බිල්ඩින් එකක් කොහොමද රෙජිස්ටර් කරන්න ආරම්භ කරන්න කියලා. මෙන්න මේ බිල්ඩින් රෙජිස්ට්‍රේෂන් කියන බටන් එක ක්ලික් කරාම ඔබ ගෙනියනවා තවත් වින්ඩෝ එකකට. මේකේ තියෙනවා බිල්ඩින් ටයිප්ස් දෙකක් අපි ප්‍රධාන වශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. සිංගල් ටවර් බිල්ඩින් සහ මල්ටිපල් ටවර් බිල්ඩින් කියලා. සිංගල් ටවර් බිල්ඩින් කියලා කියන්නේ තනි කුළුණක් විදියට ඉහළට එසවුණු ගොඩනැගිල්ලක්. ඒක සමහර විට තනි තට්ටුවක වෙන්න පුළුවන්, තට්ටු කිහිපයකින් සමන්විත වෙන්න පුළුවන්. තනි කුළුණක් විදියට ඉහළට එසවුණු එකක් තමයි සිංගල් ටවර් බිල්ඩින් එකක් කියලා කියන්නේ. පොදු පාදමක් මත ඉහළට එසවුණු කුළුණු කිහිපයක්, දෙකක් හෝ කිහිපයක්කින් සමන්විත බිල්ඩින් එකක් තමයි මල්ටිපල් ටවර් බිල්ඩින් එකක් කියලා කියන්නේ. රජයේ කාර්යාල බොහොමයක් තියෙන සිංගල් ටවර් බිල්ඩින් එකක් විදියට. ඒක නිසා ඔබගේ බිල්ඩින් එකේ මේ ටයිප් එක අනුව සිලෙක්ට් කරගෙන යන් අපි පොදුවේ සිංගල් ටවර් බිල්ඩින් එකක් විදියට බිල්ඩින් එකක් රෙජිස්ටර් කරන්න බලමු. මෙතනදී ඔබට පේනවා type of ownership බිල්ඩින් එකේ හිමිකාරීත්වය කාගේද කියන එකයි මෙතනින් අහන්නේ.
මෙතන තියෙන්නේ ගවර්න්මන්ට් ඕන් බිල්ඩින්, රජයට අයිති බිල්ඩින් එකක්. මෙන්න මේ ඔබට පහතින් මේ විස්තර කරලා තියෙනවා මේ ටයිල් වල මොනවද තියෙන්නේ කියන එක. මෙතන තියෙන්නේ රජයට අයිති බිල්ඩින් එකක්, මෙතන ප්‍රයිවට් බිල්ඩින් එකක්, මෙතන ඕනර්ෂිප් not clear බිල්ඩින් එකක් කියලා තියෙන්නේ. අපි ගවර්න්මන්ට් ඕන් බිල්ඩින් එකක් විදියට සලකලා ඉස්සරහට අපි බිල්ඩින් එකක් එන්ටර් කරගෙන යමු. බිල්ඩින් රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් එන්ටර් කරද්දී ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මුලින්ම බේසික් ඩීටේල්ස් එන්ටර් කරන්න ඕන. ඊට පස්සේ තමයි other details එන්ටර් කරන්න තියෙන්නේ. දැන් ඔබට මෙතන දිස් වෙනවා institution name කියන එක. දැන් ඔබ සිස්ටම් එකට ලොග් වෙලා ඉන්න ආයතනයම තමයි මෙතනට ඩිෆෝල්ට් ගන්න. මේක ෆ්‍රීස් මෝඩ් එකේ තියෙන්නේ. මේ පේනවා ඔබට මේක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒකම තමයි ගන්නෙ. ඊළඟට institution sector එක මෙතනින් අහලා තියෙනවා. public enterprises එකක්ද, government agency එකක්ද, එහෙම නැත්නම් පළාත් සභාවක හරි ඒ වගේ ආයතනයක්ද කියලා ඔබගේ ආයතනයට අදාළව තොරතුරු මෙතනට ඇතුළත් කරගෙන යන්න පුළුවන්. ඊළඟට මෙතනින් asset code කියලා අහලා තියෙනවා. අපි asset code කීපයක් මෙතන දීලා තියෙනවා. මේ නිල් පැහැති පසුබිමේ ඔබ මේක හරියට කියවුවොත් ඔබට බලා ගන්න පුළුවන්. select the asset code type based on the main usage of the building. ඒ කියන්නේ building එකේ ප්‍රධානම usage එක අනුව සලකලා මෙතන මොකක්ද කියන එක ඔයා සිලෙක්ට් කරගන්න ඕන. asset code එක මොකක්ද කියන එක අපි මෙතන office building එකක් කියලා අපි සලකලා යමු. මුලින්ම තියෙනවා name of the building. ඔබට පේනවා මෙන්න මෙතන මේ name of the building අවසානයේ රතු පැහැති තරු සලකුණක් තියෙනවා. මේ රතු පැහැති තරු සලකුණෙන් දක්වලා තියෙන්නේ මේක අනිවාර්යෙන් enter කරගෙන යන්න ඕන field එකක් කියන එකයි. ඒ වගේ ඒවා මුලින්ම මතකයේ තබාගෙන මේ කටයුතු කරගෙන යමු. දැන් building එකේ නම මෙතනට අපි enter කරන්න ඕන. අපි මේ වගේ බිල්ඩින් එකට නමක් දීලා අපි ඉස්සරහට යන්. ඊළඟට මෙතන country එක මොකක්ද කියලා අහනවා. default ශ්‍රී ලංකා කියලා තියෙනවා. මෙතන අපේ foreign mission තියෙන නිසා අනිත් රටවල් වල විස්තරත් අපි දාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තියෙන බිල්ඩින් එකක් නම් අපි මේ විදිහටම ශ්‍රී ලංකා කියලාම තියාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට location එක අහනවා. district, DS division, GN division කියලා මෙතන තියෙනවා. district එකක් අපි select කරාම ඒකට අදාළ DS division ටික මෙතන පෙන්නනවා. අපි DS division එකක් මෙතන select කරාම ඒකට අදාළ GN division ටික පෙන්නනවා. ඒක නිසා වමේ සිට දකුණට අපි මේක සම්පූර්ණ කරගෙන යන්න ඕන. මේ ආකාරයට අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන coordinates කියලා අහනවා. මෙතනට GPS location එක තමයි දෙන්න ඕන ඔබගේ ආයතනයේ තියෙන තැන GPS location එක. ඒකට අපි මේ විදිහට Google Map එකට ගිහිල්ලා ඔබගේ ආයතනය මොකක්ද කියන එක මෙතන type කරාම මෙන්න මෙතන රතු පැහැති GPS location එක පෙන්නනවා. ආයතනය මෙතන type කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට මේකේ map එකේ ඔබට search කරලා ගන්න පුළුවන් නම් එහෙම ගත්තත් කමක් නැහැ. මෙන්න මෙතන මේ GPS location එක උඩ right click කරාම ඔබට මෙන්න මෙතන මේ coordinates පෙන්නනවා. එතන mouse එක click කරාම මේක copy වෙනවා. එතකොට අපිට ඇවිල්ලා මෙතනට ඒ ටික paste කරාම coordinates ටික මේ ආකාරයට ඔබට ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් අහන්නේ address එකෙන් අහන්නේ ඔබට ලිපි ලැබෙන ලිපිනය. ඒක ඔබගේ ආයතනයට අදාළව මෙහෙම type කරගෙන යන්න පුළුවන්. ඊළඟට මෙතන අපිට පුළුවන් මේක save කරන්න. දැන් අපි basic detail එක enter කරලා ඉවරයි. දැන් ඔබගේ ආයතනයේ data verification officer system එකට මේ ආකාරයට log වෙන්න ඕන. data verification officer system එකට log වෙලා dashboard, building dashboard, in progress building ඇතුලේ තියෙන basic details to be verified list කියලා මෙතන පෙන්නනවා. මෙන්න මේක ඇතුළට ගියාම පෙන්නනවා අපි test 600 කියන building එක enter කරගෙන ගියේ. මේක view කරා නම් data entry officer enter කරන ලද විස්තර ටික මෙතන දිස් වෙනවා. මේකේ මොකක් හෝ වරදක් තියෙනවා නම් මේක රිජෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මෙතන හේතුව මොකක්ද කියන එක දාලා. එහෙම නැත්නම් මේකේ විස්තර නිවැරදි නම් මෙන්න මෙතනින් verify කරන්න පුළුවන්. data verification officer ට. අන්නේ verify කරන වෙලාවේදී මෙන්න මෙතන basic bin එකක් create වෙනවා. මෙන්න මෙවැනි අංකයක් එනවා. මෙතන සිට ඔබට comptroller general කාර්යාලය හා සම්බන්ධ වෙනවා නම් කුමක් හෝ ප්‍රශ්නයකට මෙන්න මේ අංකයෙන් තමයි අපිට තොරතුරු විමසන්න ඕන. ඒක නිසා මෙන්න මේ
සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි ජෙනරේට් වෙන අංකය වැදගත් අංකයක්. මෙතන සිට ඉදිරියට මේ අංකය මත තමයි ඔබ කටයුතු කළ යුත්තේ. දැන් data entry officer ට සිස්ටම් එකට log වෙලා other details enter කරන්න පුළුවන්. දැන් basic detail එක enter කරලා ඒක verify කරලා ඉවරයි. other details enter කරන්න data entry officer ට යන්න පුළුවන් building dashboard in progress building මුලින් තිබුණේ basic details to be verified list එකේ දැන් ඒක ගිහිල්ලා තියෙනවා other details to be entered list එකට. මේ ආකාරයට මේ ඔබගේ ගොඩනැගිල්ල test 600 කියන එක අපි ගත්තේ. මේක view කරගත්තට පස්සේ මේ data entry officer enter කරන ලද විස්තර මේ මම මුලින් සඳහන් කරපු අර bin number එක ඔබගේ ආයතනයට අදාළ වෙන අංකය. දැන් මෙතන add other details click කරාම building එකේ ඊතුරු details ටික සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. මෙතන අහලා තියෙන ownership status of the building ඔබගේ ආයතනයට අදාළව මේ තොරතුරු සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට building එක තියෙන land එකේ හිමිකාරීත්වය ගැන මෙතන අහනවා. මේ විස්තර වලින් ඔබට අදාළ විස්තරය මෙතනට enter කරන්න පුළුවන්. ඊළඟට construction status එක අහනවා දැන්ට complete වෙච්ච එකක්ද not completed ද කියලා ඔබගේ ආයතනයට අදාළව ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට construction history අහන්නේ කවදාද පටන් ගත්තේ කවදාද ඉවර වුනේ කොච්චර වියදම් වෙලා තියෙනවද මේ තොරතුරු සමහරට ඔබ ළඟ නොතිබෙන්න පුළුවන්. තොරතුරු නැත්නම් මේ ආකාරයට unknown select කරලා ඉස්සරහට යන්න පුළුවන්. තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරු මෙතන ඇතුළත් කරගෙන යන්න පුළුවන්. අපි තොරතුරු තියෙනවා කියලා හිතාගෙන මෙන්න මේ තොරතුරු අපි ඇතුළත් කරගෙන යන්. මෙතන ඔබ construction cost එක enter කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මෙතන source of funding ඇතුළත් කරන්න ඕන. ඒ කියන්නේ ඒකට මුදල් ලැබුණු ආකාරය ඇතුළත් කරන්න ඕන. මෙතන ඔබ construction cost එක ඇතුළත් කරන්නේ නැත්නම් මේ source of funding ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් මෙතන ඇතුළත් කරලා තියෙන නිසා source of funding කොහොමද ලැබුණේ කියන එක අපි ඇතුළත් කරගෙන යන්. මේක ආකාර කිහිපයකට වෙන්න පුළුවන් source of funding types ගොඩක් වෙන්න පුළුවන්. අපි ඔබගේ දැනගැනීම සඳහා අපි funding types දෙකක් විතර තියෙනවා කියලා හිතාගෙන අපි මෙහෙම enter කරගෙන යමු. ඊළඟට මෙතන ඒ funds හම්බුනේ කාගෙන්ද කියන එක දෙන්න ඕන. හරි. දැන් funding ඉවරයි. ඊළඟට name of the contractor කවුද contractor කියන එක ඔබට පේනවා මෙතන අර තරු සලකුණ නැහැ මම මුලින් කියපු. මේක අනිවාර්ය field එකක් නෙමෙයි. ඔබ තොරතුරු තියෙනවා නම් මේක enter කරගෙන යන්නත් පුළුවන්. තොරතුරු නොමැති නම් enter නොකර යන්නත් පුළුවන්. අපි තොරතුරු තියෙනවා කියලා හිතාගෙන මේ වගේ අපි තොරතුරු ඇතුළත් කරලා next කරමු. ඊළඟට ගොඩනැගිල්ලේ තට්ටු කීයක් තියෙනවද කියන එක තමයි මෙතනින් enter කරන්න තියෙන්නේ. අපි තට්ටු දෙකක් තියෙනවා කියලා හිතාගෙන අපි මෙතන generate button එක press කරමු. දැන් මෙන්න මේ පළවෙනි තට්ටු දෙකක building එකේ පළවෙනි තට්ටුව තමයි දැන් enter කරන්න තියෙන්නේ. පහතින්ම තියෙන තට්ටුව තමයි අපි මෙතන enter කරන්නේ. පහතින්ම තියෙන තට්ටුව අපි ground floor කියලා නම තියෙනවා කියලා හිතාගෙන අපි ඒක enter කරමු. ඊළඟට ඒක පළවෙනි තට්ටුව විදියට තමයි මෙතන එන්නේ. ඊළඟට මෙතන අහනවා තට්ටුවේ construction status එක ඔබගේ ආයතනයට අදාළව මේක enter කරගෙන යන්න. අපි complete කියලා ගමු. ඊළඟට මෙතන තියෙනවා utilize area, common area, unutilized area කියලා මෙහෙම fields තුනක් ඔබෙන් අහනවා. utilize area කියලා කියන්නේ ඒ තට්ටුව තුල එක් ආයතනය වෙනුවෙන් වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි මෙතනින් අහන්නේ. common area කියලා අහලා තියෙන්නේ එම තට්ටුව තුල පොදුවේ භාවිතා කරන ඉඩ ප්‍රමාණයන් පිළිබඳ විස්තර අහලා තියෙන්නේ. උදාහරණයක් විදිහට common washroom එකක් තියෙනවා නම් ඒකේ තියෙන ඉඩ ප්‍රමාණය. ඊළඟට common lobby එකක් පඩිපෙළක් වගේ තියෙනවා නම් අන්නේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය තමයි මෙතන සටහන් කළ යුත්තේ. ඊළඟට unutilized area කියලා තියෙන්නේ දැනට භාවිතේ නැති එහෙත් භාවිතා කිරීමට හැකි ඉඩක් තියෙනවා නම් අන්නේ ඉඩ ප්‍රමාණය තමයි මෙතන සටහන් කළ යුත්තේ. අපි මේ විදිහට අපි ළඟ තියෙන තොරතුරු වලින් මේ ටික සම්පූර්ණ කරගෙන යමු. එතකොට මෙතන total area එක ඔබට පෙන්නනවා ඒ flow එකේ සම්පූර්ණ area එක මෙතන පෙන්නනවා. ඊළඟට අහලා තියෙනවා flow එකේ institution කීයක් තියෙනවද කියලා. ඔබගේ ආයතනයට අදාළව මේක පුරවගෙන යන්න පුළුවන්. ඔබගේ ආයතනයේ සම්පූර්ණ ආයතනයේම ඔබ විතරයි නම් ඉන්නේ. මෙතන එකක් කියලා දාන්න ඕන තට්ටු කීපෙම එක
දාලා ඔබගේ ආයතනයේ නම එන්ටර් කරගෙන යන්න ඕන. අපි මේක පැහැදිලිව දැනගන්න පුළුවන් වෙන විදිහට අපි මේ පළවෙනි තට්ටුවේ එක ආයතනයක් ඉන්නේ කියලා දීලා අපි ඉස්සරහට යමු. ඉදිරියේදී ඔබට තව විස්තර ඊළඟ තට්ටුවේදී ඔබට බලා ගන්න පුළුවන්. දැන් මේ තට්ටුවේ මෙතන type of institution කියලා අපි අහලා තියෙනවා. මෙතනින් ඔබ government institution කියන එක select කරොත් එහෙම ඔබට name of the institution කියන එකට load වෙනවා NFAMS පද්ධතිය තුල ලියාපදිංචි වෙලා තියෙන සියලුම ආයතන ටික. ඊළඟට other institution කියලා ඔබ මෙතනින් select කරොත් එහෙම වෙනත් බාහිර ආයතනයක් පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් තොරතුරු ඔබට ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ ආයතනයේ බාහිර පෞද්ගලික ආයතනයකට කොටසක් රෙන්ට් එකට වගේ දීලා තියෙනවා නම් අන්න ඒක එන්ටර් කරන්න තියෙන මෙන්න මේ other institution කියන එකෙන් ඔබගේ ආයතනයේ අණු කොටස් මෙතන වෙන් කරන්න බෑ. ඒක ඔබගේ ආයතනයේ විදිහටම තමයි මෙතනදී එන්ටර් කරන්න තියෙන්නේ. ඒක නිසා අපි දැන් මෙතන government institution එකක් විදිහට මේ අපගේ ආයතනයේම මේ flow එකේ ඉන්නවා කියලා අපි එන්ටර් කරගෙන යමු. මෙතනදී ඔබට පුළුවන් මොකක්ද ආයතනය කියන එක සිලෙක්ට් කරන්න. අපි මේ දත්ත ඇතුළත් කරන ආයතනයේම මේ flow එකේ ඉන්නවා කියලා අපි සම්පූර්ණ utilize area එකම utilize කරනවා කියලා හිතාගෙන අපි මේක ඉස්සරහට කරගෙන යනවා. දැන් මෙතන අපිට පුළුවන් save කරන්න. පළවෙනි තට්ටුවේ එක ආයතනයක් ඉන්නේ කියලා අපි දුන්නා. අපි දැන් ඒ ආයතනයේ විස්තර ඇතුළත් කරලා ඉවරයි. අපි දැන් ඒක save කරා. ඊළඟට මෙතන අහනවා duration of utilization කියන එක months කීයක්ද කියන එක අහනවා. මෙතන අපි දීලා තියෙනවා වර්ගඩි 300ක් unutilized area එකක් තියෙනවා කියලා. අන්න ඒකේ කාලය කොච්චරද කියන එක මෙතනින් අහලා තියෙනවා. ඊළඟට ඒ unutilized වීමට හේතුව මෙතනින් අහලා තියෙනවා. ඒකත් අපිට දුන්නාට පස්සේ අපි දැන් පළවෙනි තට්ටුවේ data enter කරලා ඉවරයි. අපි දැන් next button එක click කරාම දෙවෙනි තට්ටුවේ විස්තර ඇතුළත් කරන්න යනවා. අපි දෙවෙනි තට්ටුවේ මේ විදිහට නම ඇතුළත් කරමු. ඊළඟට ඒක දෙවෙනි තට්ටුව කියන එක අපි දන්නවා දැන්. ඊළඟට මේ විස්තර අපි මුලින් තට්ටුවේදී කතා කරා. අපි ඒ විස්තර ටික පුරවගෙන යමු, සම්පූර්ණ කරගෙන යමු. ඊළඟට ඒ තට්ටුවේ දෙවෙනි තට්ටුවේ ආයතන කීයක් ඉන්නවද කියන එක මෙතනින් අහන්නේ. අපි ආයතන දෙකක් ඉන්නවා කියලා හිතලා මෙතන ජෙනරේට් කරමු. දැන් ඔබට මෙතන පේනවා මේ ආයතන දෙකෙන් පළවෙනි ආයතනය තමයි ඔබ දැන් මේ දත්ත ඇතුළත් කරන්නේ. අපි දෙවෙනි තට්ටුවේ වෙනත් ආයතනයකට රජයේම වෙනත් ආයතනයකට දීලා තියෙනවා කියලා හිතාගෙන අපි මෙතන Department of National Budget ඉන්නවා කියලා අපි මෙතන එන්ටර් කරමු. එයාට අපි දීලා තියෙනවා වර්ග අඩි 1000ක්. අපි free of charge දීලා තියෙන කියලා හිතාගෙන අපි මෙතන next කරමු. දැන් ඔබට පේනවා මේ තව institution එකක් enter කරන්න තියෙනවා. අපි මෙතන පළවෙනි එක next කරාම දෙවෙනි institution එක enter කරන්න පුළුවන්. අපි මේක හිතමු වෙනත් පුද්ගලික ආයතනයකට අපි rent එකට දීලා තියෙනවා කියලා. මේ වගේ එක් සකුරු 4කින් හැදින්වෙන ආයතනයකට අපි rent එකට දීලා තියෙනවා කියලා අපි මෙතන දත්ත ඇතුළත් කරගෙන යන් 1,50,000ක මුදලකට රෙන්ට් එක ආරම්භ වෙන්නේ කවද්ද අවසාන වෙන්නේ කවද්ද කියන එකත් මෙතනින් ඔබ සිලෙක්ට් කරන්න ඕන. අපි ඒ විදිහට දැන් ආයතන දෙකේම දත්ත ඇතුළත් කරලා ඉවරයි. අපි මේක සේව් කරමු. ඊළඟට ඒ තට්ටුවෙත් මේ unutilized area එකක් අපි සඳහන් කරලා තියෙනවා. කොච්චර කාලයක ඉඳලාද කියලා මෙතනින් සිලෙක්ට් කරලා ඊළඟට ඒකට හේතුව මෙතනින් සිලෙක්ට් කරාම අපි දැන් තට්ටු දෙකේම තොරතුරු ඇතුළත් කරලා ඉවරයි. මෙතනින් අපිට සේව් කරගන්න පුළුවන්. දැන් ඔබට මේ දිස් වෙනවා අපි ඇතුළත් කරපු විස්තරවල සමරි එකක්. පළවෙනි තට්ටුවේ විස්තර අපි ඇතුළත් කරා. පළවෙනි තට්ටුවේ ආයතන එකක් තියෙනවා. අපිම ඉන්නවා පළවෙනි තට්ටුවේ. ඊළඟට දෙවෙනි තට්ටුවේ අපි විස්තර ඇතුළත් කරා. දෙවෙනි තට්ටුවේ Department of National Budget අපි free of charge දීලා තියෙනවා වර්ග අඩි 1000ක්. ඊළඟට බාහිර පෞද්ගලික ආයතනයකට අපි දීලා තියෙනවා වර්ග අඩි 500ක් rent එකට. මේ විස්තර මොන හරි මෙතන දෝෂයක් තියෙනවා නම් ඔබට මේ අවස්ථාවේදීම මෙන්න මේ edit button click කරලා මේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. සම්පූර්ණ ඔක්කොම අපි මේ ටික සම්පූර්ණ වුණාට පස්සේ විස්තර නිවැරදි නම් අපිට මෙන්න මේ save button එක click කරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට ඔබට
පේනවා යුටිලයිසේෂන් සමරි එකක් මේ ෆ්‍රීස් මෝඩ් එකේ අපිට මෙතන මුකුත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. මුළු බිල්ඩින් එකම සැලකුවට පස්සේ යුටිලයිස් ඒරියා එක කොච්චරද, කොමන් ඒරියා එක කොච්චරද, අන්යුටිලයිස් ඒරියා එක කොච්චරද, ටෝටල් මුළු බිල්ඩින් එකේම වර්ග අඩි ප්‍රමාණය කොච්චරද කියන එක මෙතන ෆ්‍රීස් මෝඩ් එකෙන් අපි එන්ටර් කරපු දත්ත පදනම් කරගෙන මෙතන පෙන්නනවා. ඊළඟට මෙතන බිල්ඩින් එකේ වැලියුේෂන් එක කරන්න තියෙනවා. ඔබ සමහර විට වැලියුේෂන් එකක් මෙතෙක් නොකර ඇති. වැලියුේෂන් එකක් කරලා නැත්තම් නෝ කියලා යන්න පුළුවන්. කරලා නම් මෙතන years කියලා දීලා විස්තර ටික එන්ටර් කරගෙන යන්න පුළුවන්. අපි ඉස්සරහට යමු මෙතන save කරලා. දැන් ඔබ basic detail ඉස්සලා එන්ටර් කරලා ඒක verify කරා. දැන් other details ටිකක් දැන් data එන්ටර් කරලා ඉවරයි. දැන් ඊළඟට තියෙන්නේ මේ එන්ටර් කරන ලද මේ data entry විසින් එන්ටර් කරන ලද detail එක verification officer විසින් verify කරන්න. ඒක කරන්න verification officer ගේ system එකට log වුණාට පස්සේ dashboard, building dashboard, තවමත් මේ building එක in progress stage එකේ තියෙන්නේ. other details to be verified list එකේ මෙන්න මේ විදිහට පෙන්නනවා මේ test 200 කියලා අපි එන්ටර් කරන ලද building එක. මේක view කරගත්තට පස්සේ data verification officer ට පුළුවන් මේ data entry officer enter කරන ලද තොරතුරු පරීක්ෂා කරලා බලන්න. මෙන්න මේ අවස්ථාවේදී ඔබට පේනවා මේ එක institution එක වෙනුවෙන් detail bin එකක් create වෙලා තියෙනවා. අපි මුලින් අර building එකට අපිට හම්බුනේ මෙන්න මේ 80 කියන number එක. පළවෙනි තට්ටුවේ තියෙනවා 80 කියන building එකේ 0.1 කියලා detail bin එකක්. ඊළඟට 80 කියන building එකේ දෙවෙනි තට්ටුවේ මෙන්න මේ පළවෙනි ආයතනය මෙහෙම තියෙනවා. දෙවෙනි තට්ටුවේ දෙවෙනි ආයතනය මෙහෙම තියෙනවා. එක් ආයතන වෙනම detail bin එකක් create වෙනවා. මෙන්න මේ bin එක ගැනත් ඔබ අවධානය යොමු කරගෙන ඉන්න ඕන. මේ විස්තර ඔක්කොම පරීක්ෂා කරලා බැලුවට පස්සේ data verification officer ට මොකක් හරි මේකේ අඩුපාඩුවක් පේනවා නම් මෙන්න මේ reject button එක press කරලා මේ අඩුපාඩුව මෙතනින් සටහන් කරලා ඉස්සරහට යවන්න පුළුවන්. ආපහු data entry ට යවලා ඒක සංශෝධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන විස්තර සියල්ල නිවැරදි නම් මෙතනින් verify කරන්න පුළුවන්. එතකොට basic detail සහ other details ඔක්කොම verify වෙලා ඉවර වුණාම registered building එකක් විදියට මෙන්න මේ අපි enter කරන ලද building එක මේ ඔබට බලා ගන්න පුළුවන්. මේ ආකාරයට registered building එකක් විදියට. මේක බලාගෙන යනකොට ඔබට පේනවා පළවෙනි තට්ටුවේ ඉන්නව controller general කාර්යාලයම තියෙනවා. ඒකේ utilization status එක මේ තවම in progress කියලා තියෙන utilization දාලා නැහැ. ඊළඟට දෙවෙනි තට්ටුවේ budget department of national budget දීලා තියෙනවා වර්ග අඩි 1000ක්. ඒකේ utilization status එක in progress. ඊළඟට දෙවෙනි තට්ටුවේ වර්ග අඩි 500ක් දීලා තියෙනවා පෞද්ගලික ආයතනයකට. ඒකේ utilization status එක verified කියලා system එක auto generate කරලා තියෙනවා. මොකද බාහිර ආයතනයකට සිස්ටම් එකට ඇතුළත් වෙන්න බෑ. සිස්ටම් එකට ඇතුළත් වෙලා එයාගේ යුටිලයිසේෂන් එන්ටර් කරන්න බෑ. අනික් පැත්තට අපිට ඒකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. එතන යුටිලයිසේෂන් සම්බන්ධයෙන් බාහිර ආයතනයකට රෙන්ට් එකට දුන්නට පස්සේ අපිට තොරතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඔටෝමැටිකලි වෙරිෆයිඩ් විදියට ගන්නවා. දැන් අපි බලමු කොහොමද යුටිලයිසේෂන් එන්ටර් කරන්න කියලා පද්ධතියට ඇතුළත්. data entry officer system එකට log වෙලා මේ ආකාරයට navigation panel එකේ add asset information add building ගිහිල්ලා මෙන්න මෙතන ඔබට දැක ගන්න පුළුවන් building utilization කියලා බටන් එකක්. building utilization බටන් එකට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා utilization කරන්න තියෙන building මොනවා හරි තියෙනවා නම් මෙන්න මෙතනට පෙන්නනවා තමන්ගේ login එකෙන් ගියාට පස්සේ මෙතන අපිට එකක් කියලා පෙන්නනවා. දැන් මේ තියෙන්නේ controller general කාර්යාලයේ වෙනුවෙන් එක් ගොඩනැගිලි ලබා දීලා තියෙන ඉඩ ප්‍රමාණයන් තමයි මෙතන තියෙන්නේ. මේ අපි මේ එන්ටර් කරන ලද test 200 කියන building එකේ අපිට පළවෙනි තට්ටුවේ වර්ග අඩි 1500ක් මෙතන තියෙනවා. අපි ඒක යුටිලයිස් කරන්න ඕන. මෙන්න මෙතනින් add button එක click කරාම මෙන්න මේ ආකාරයට වෙන window එකක් හම්බ වෙනවා. ඒකේ තියෙනවා මේ utilization types. මෙන්න මේ එක විදියට ඔබට ඔබගේ භාවිතය පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු office room එකක් විදියට office area එක තියෙනවා වර්ග අඩි 1000ක් කියලා සලකලා අපි ඒකේ විස්තර ඇතුළත් කරමු. එතකොට මෙතනින් අහනවා approved card එක කොපමණද කියලා. ඔබ ළඟ දැන් තොරතුරු තියෙන නිසා මේ විදිහට enter කරගෙන යන්න පුළුවන්. ඊළඟට මෙතන අහනවා actual card එක කොච්චරද කියලා.
අපි ඒ ටිකත් මේ විදිහට අපි ළඟ තියෙන තොරතුරු වලින් එන්ටර් කරගෙන යන්න. ඊළඟට next button එක press කරාට පස්සේ ඊළඟ utilization type එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි office area එකක් වර්ගඩි 1000ක office area එකක් තියෙනවා මේ වර්ගඩි 1500න්. ඊළඟට අපි හිතමු අපි reception එකක් තියෙනවා කියලා වර්ගඩි 100ක අපි මේ ආකාරයට ඒකෙත් තොරතුරු එන්ටර් කරගෙන යමු. ඊළඟට අපි ගමු ස්ටෝරේජ් එකක් තියෙනවා වර්ගඩි 400ක කියලා. එතකොට ඔබට පේනවා මෙන්න මේ පහතින් තියෙන තීරුව කොළ පාට වෙනවා. ඒ කියන්නේ කොළ පාට වෙනවා කියන්නේ ඔබගේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ඔබ යුටිලයිස් කරලා ඉවරයි කියන එක. අපි ඒකෙත් ස්ටාෆ් එක මේ විදිහට දාලා ඔබට පුළුවන් මේ utilization type එකක් වැරදි නම් ඒක remove කරන්න පුළුවන් මෙන්න මේ button press කරලා සම්පූර්ණ ඔක්කොම විස්තර ඉවරනාට පස්සේ මෙන්න මේ save button එක click කරලා අපිට පුළුවන් මෙන්න මේ send to verification button එක press කරලා මේ අපි enter කරන ලද විස්තර verification officer ට verify කරන්න යවන්න. ඊට පස්සේ ඔබගේ ආයතනයේ verification officer system එකට මේ ආකාරයට log වෙලා dashboard building dashboard මෙන්න මේ utilization button එක press කරාම මෙතන තියෙන utilization details to be verified list එක එයාට verify කරන්න තියෙන්නේ මෙන්න මේ ආයතනයේ මෙන්න මෙතන මේක view කරගත්තම data verification officer ට පුළුවන් data enter කරන ලද officer enter කරලා තියෙන details ටික ඔක්කොම බලන්න. මෙතන සම්පූර්ණ building එකේම පෙන්වන්නේ නැහැ. Tamanට අදාළ කොටසේ විතරයි පෙන්වන්නේ. utilization එක දැන් මෙන්න මේ controller general කාර්යාලයට මේ building එකේ පළවෙනි තට්ටුවේ වර්ගඩි 1500ක් අපි වෙන් කරා. අන්න ඒ කොටස තමයි දැන් මේ utilize කරලා තියෙන ආකාරය පෙන්වන්නේ. office area එකක් තියෙනවා, reception area එකක් තියෙනවා, storage එකක් තියෙනවා. ඒකේ මේ මෙන්න මේ කාඩර් එක මෙන්න මේ විදිහට ඉන්නවා. මෙතනදි තොරතුරු වැරදි තොරතුරක් තියෙනවා නම් data verification officer මෙතන reject කරන්න පුළුවන් හේතුව දාලා එහෙම නැත්නම් එයාට පුළුවන් verify කරන්න මෙන්න මේ ආකාරයට. දැන් ඔබට system එකට ගිහිල්ලා මේ registered building එක අපේ building එක search කරලා බැලුවොත් ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි තට්ටුවේ ඉන්න controller general office එක තමන්ගේ utilization enter කරලා verify කරලා තියෙනවා. ඔබට දැන් පහතට ගියාම පේනවා තවමත් දෙවෙනි තට්ටුවේ Department of National Budget තමන්ගේ utilization දාලා නැහැ. National Budget Department එකේ data entry officer සහ data verification officer මේ ටික utilize කරාට පස්සේ තමයි මෙතන verified කියලා වැටෙන්නේ. දැන් Department of National Budget ට පුළුවන් එයාගේ data office entry officer ට system එකට log වෙලා මේ ආකාරයට එයාගේ සිස්ටම් එකට log වෙන්න පුළුවන්. සිස්ටම් එකට log වෙලා add asset information, add building utilization ගියාම එයාට පෙන්නනවා මෙන්න මේ utilization details to be entered list එක පෙන්නනවා. මේ තියෙන්නේ එක් ආයතන විසින් එයාට දීලා තියෙන ඉඩ ප්‍රමාණයන්. මෙතන පහතින්ම පේනවා මේ ටෙස්ට් 600 කියන බිල්ඩින් එකේ පළවෙනි තට්ටුවේ වර්ගඩි 1000ක් එයාට දීලා තියෙනවා. මෙන්න මේ තියෙන ඩීටේල් බින් එක. එයාට පුළුවන් මෙතනදි මෙන්න මේ add button එක press කරලා තමන්ගේ utilization එක enter කරන්න. අපි මේ වීඩියෝ ගොඩක් දික් වෙන නිසා අපි එක utilization type එකක් විතරක් මේකට දාමු. ඔබට අවශ්‍ය නම් utilization type කීපයකටම මේක දාන්න ඔබගේ ආයතනයේ තියෙන විදියට දාන්න පුළුවන් utilization types ඕන තරම. මේ විදියට ඔබගේ ආයතනයේ approved card එක කීයද actual card එක කීයද කියලා මෙතන save කරන්න පුළුවන්. කලින් මම ඉස්සෙල්ලා පෙන්වුවා වගේම දැන් send to verification click කරලා verification officer ට යවන්න පුළුවන් මේක verify කරන්න. එතකොට Department of National Budget එයාගේ data verification officer මෙන්න මේ ආකාරයට system එකට log වෙලා
data verification officer මේ විදිහට පුළුවන් dashboard ගිහිල්ලා building dashboard utilization යාම utilization details to be verified list එකේ මෙන්න මෙතන පෙන්නනවා මෙන්න මේ test 600 කියන building එකේ පළවෙනි තට්ටුවේ වර්ග අඩි 1000ක් එයාට utilize කරන්න තියලා තියෙනවා. එයාගේ data entry officer මෙන්න මේ විදිහට utilization enter කරලා තියෙනවා. මෙතනදිත් මේකේ වැරද්දක් තියෙනවා නම් මේක reject කරන්න පුළුවන් හේතුව දාලා එහෙම නැත්නම් මේක verify කරන්න පුළුවන් නිවැරදි නම් data verification officerට. දැන් ඒ building එක අපි බැලුවොත් මේ ආකාරයට test 600 කියන building එක building එකේ පළවෙනි තට්ටුව දීලා තියෙනවා controller generalට ඒක utilization දාලා verify කරලා ඉවරයි. ඊළඟට දෙවෙනි තට්ටුවේ Department of National Budget දීලා තියෙනවා වර්ග අඩි 1000ක් ඒකත් verify කරලා ඉවරයි. ඊළඟට බාහිර ආයතනයකට දීලා තියෙනවා ඒක automatically verify වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ building එක approved building එකක් විදියට ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ test 600 කියන building එක. building එකේ registration part එක ඉවරයි. building එකේ utilization part එක ඉවරයි. මේ සම්පූර්ණම ඔක්කොම ඉවරනාට පස්සේ approved building එකක් විදියට මෙන්න මේ dashboard එකේ මෙන්න මේ approved building tile එකට ඔබගේ building එක ඇතුළත් වෙනවා. මෙන්න මෙතනට එනකන් විස්තර ටික තමයි අපි සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ අපේ චක්‍රලේඛයෙන් කියලා තියෙන 2026 චක්‍රලේඛයෙන් 2026 සැප්තැම්බර් 30ට ප්‍රථම ඔබගේ building එක මෙන්න මේ ස්ථානයට ගේන්න ඕන කියන එක තමයි අපි කියලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි user manual එකක් අපි නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ අපි ඔබට ඉදිරිපත් කරේ ඔබගේ පහසුව සඳහා. ඔබගේ building එක මෙන්න මේ tile එක ඇතුළට ගේන්න තමයි ඔබ පුළුවන් තරම් ඉක්මනට කටයුතු කරන්න ඕන. මේ ආකාරයට තමයි building module එකේ ඔබ තොරතුරු වාර්තා කරන්න ඕන. මීට කලින් වාහන සම්බන්ධ තොරතුරු පද්ධතියේ රජයේ සියලුම වාහන ආයතන විසින් දත් ඇතුළත් කරලා අපිට ලොකු සහයෝගයක් ලැබලා දුන්න ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ගොඩනැගිලි සම්බන්ධ තොරතුරු පද්ධතිය සම්පූර්ණ කිරීමේදී ඔබගේ උපරිම දායකත්වය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක ජාතික වැදගත්කමකින් යුතු කාර්යයක්සේ සලකා කටයුතු කරන ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ ලයික් කරලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. CGO Sri Lanka and Fams කියන වීඩියෝ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ අලුතෙන් නිකුත් කරන වීඩියෝ ඔබට පහසුවෙන් නැරඹීමේ අවස්ථාව හම්බ වෙනවා. වීඩියෝ සමග එක්ක ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් තවත් වීඩියෝකින් මේ වගේ හම්බ වෙනතුරු ඔබෙන් සමුගන්නවා. මම ප්‍රභාත් වීරසිංහ.